රොයිඩ තවත් ට්‍රඩිං ඇන්ලයිස් එකක් ස්ටRගේ කොයින් එක දැන් මේ වෙලා මාකට් සිටුවේෂන එක මෙ මේ ඒරියකේදි ට්‍රේඩ එකට අපි එන්ට වෙලා දීර ඉතින් මාගට අපි බලාපොරොත්වෙන පහල මෙන මේ සෝනට මාකට එක කියන එක කොහොමුණත් හැදෙසම අපේ රික්ස් වෝ රේෂය එක 1ට මට්ටම අපි තියාගන්න අපේ මිනිවම් මිනිවම් 1ට මට්ටම අපි තියාගන්න ඉතින් අපි බලමු මේ මාකට එක මොකක් දෙවෙන්න කියන අපිට ට්‍රෙන්ඩ් එක දිහා බැලුව හම සෙලර්ස් ලගේ සහ බයර්ස් ලගේ බයස් ලගේ ස්ට්‍රන්ත ටිකක් වීක් වෙලා සෙලස් ලගේ ප්‍රශයක ටිකක් වැඩිවෙලා තින ඉතින් මේ ඒරුයායක මාකතගේ රෙවස් සෝර්න එකක් විදිර අපිට හිතන්න පුළුවන් ඉතින් අපි බලමු මේ ට්‍රන්ඩ එකට මොකක්ද වෙන ති මේ ඒරුයායකට එත්න මාකට් එක ටිකක් වෙලා යනක ම හිතනම කියන්නේ ම හිතනවා පැය දෙකක් විතර මේ ඒරයායකට යන්ඩ පැදිකක් විතරයි මේ ඒරයායකට එන්ඩ මෙන මේ ෆේක් පුල් බැක එකත් එක් ඉන්ට්‍රකින් පස්සේ ආපු අපි බල මොකද මාකට කරගුණේ කියලා රයිට ඔගලට බලාගන්න පුළුවන් දැන් ස්ටRගේ කොයින්න එක මාකට සිටුවේෂන එකති හරියට අපේ ටාගට් සොල්ට මාකට ඇවිලා තියෙනවා ටික වෙලාකට පස්සය කෝමුණත් අපි එක්ස්පෙට් කර ඇතරව මාකට් එක ටිකක් වෙලාගිහින් මේ ඒරයා සෝට මාකට් එක කියලා මොකද සැටප්පකෙන් පස්සේ පොඩි බයස් ලක ප්‍රශයක ටිකක් වැඩිවෙච්ච නිසා හැබැයි ඊට වඩාටිකක් වැඩිපුර සෙලස් ලගේ ස්ට්‍රන්තක වැඩි වෙච්ච නිසා එකක් එක්වනට අපේ ටාකට්සුට මාකට්ට ඇවිලතු නැති කොහොමොනත් ස්පීඩාවත් ස්ලෝගේ මාකට්ටකාවත් අපේ ප්ලෑන් එක වුණේ අපේ ඇන්ලයින්ස්සක වුණේ මාකට ඩවන්ට්‍රෙන්ඩ එක කර ඉතිං අපේ ඒරියස්වට මාකට කැවිලා තින ඉතින් ඒත්තකම අපේ රෙක්ස් රිවෝඩ් රේෂය එක 1-2 ඉතිමං හැපදාමක් කියනවගේ රෙක්ස් මනේශ්මන්් කියන්නේ ට්‍රේඩිං වලට අනිවාරයෙන් අත්‍යවශ්‍ය දෙයක් ඉතිං ප්‍රික්ස් මනේශ්මන්් කියන්න හැමතිස්සම රෙක්ස් රෝඩ් රේෂක විතරක්ම නෙමේ ඊට වඩා ගුඩක් දෙවලතින ඉතිං ප්‍රික්ස්ටෝඩ් කියන්න එක පාට් එකක් ඉතිං මේක පාවිච් කරනකින් වාට කන්සිස්ටන්ලි පොෆිටබල් වගේ කවුන්් එක තියාගන්න පුළුවන් එක සාධකයක් මේක ඉතින් ඒත් එකම මේ ඇන්ලයිස් එකට අපි ටිකක් ලොකු ඩේට ප්‍රමාණයක් මාකට් එක ඇන්ලයිස් කරා ඉතින් ඒතිකම හයිත් කියන්න ඕනය ට්‍රේඩකට අපි එන්ට වෙනවනම් අපි ඒකට සූදානම් වෙන්න ඕනේ ට්‍රෙන්ඩ් එක හැදෙන්න්න කලින් ඉඳලා මේ කැනවා සෙල්ලකට යනවනගේ සෙල්ල එකට සූදානම් වෙන්න ඕනේ ඊට කලින් තියෙන අප්ට්‍රෙන්ඩ් එක ඉඳලමයි රයිට ඊට අප්ට්‍රෙන්ඩ් සහිට කලින් තියෙන ට්‍රෙන්ස් කීපක ඉඳලම ඇන්ලයිස් කරන්න ඕනේ ඕනම ට්‍රේඩ් එකකට යන්න මොකද සෙල් උනාට පස්සේ මාකට් එක ඩවුනෙනවා කියලා කියන එකවත් උනාට පස් සාදම්මාකට කප්පෙනවා කියන එකවත් එක එච්චර දෙයක් නෙම ඊට කලින් තමයි අපි ඒක ප්‍රඩිට් කරලා අපි ප්ලෑන් කරලා ඇලට්ක ඉන්න ඕනේ ට්‍රේඩ් එකටට වෙන්න රට බලම තවත් අලුත් ට්‍රේඩික් සරප්ටික් ඉස්සරහට සහ ට්‍රේඩ් කරන විදි ගැන ස්ට්‍රටිජස් ගැන පිසරට කතා කරමු